අර වැව ඒ අවට තියෙන බෝට්ටු ටික ඔක්කොම බලන්නකො. එතකොට මේ පේජ් එකක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා බෝට්ටු. එතකොට එතනට වඩා මට හිත ගියේ මෙතනට. මෙතන ගොඩාක් බෝට්ටු තියෙනවා. ඔක්කොම අලුත් ඒවා. ආයේ පරණ ඒවා එහෙම නෙමෙයි. සේරම අලුත් ඒවා. හංස බෝට්ටු තියෙනවා. හංස බෝට්ටු 3ක් තියෙනවා. දෙකක් දැනට වැවේ යනවා. එකක් මෙතන තියෙනවා. එතකොට මේ හැම එකම අලුත්ම ඒවා. මේගොල්ලෝ හරිම මේ කියන්නේ හරිම හොඳයි. ඉතින් මං කියන්නේ ඔයාලා හැමෝටම මේ වගේ ලස්සන ප්ලේස් එකකට ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න කියලා. මොකද ජීවිතේ විඳින්න ඕන. අපි හැමදාම ජොබ් එකට ඒකට ජොබ් එකක් කරන්න ඕන. අපි ජොබ් එක කරොත් තමයි මේ වගේ ලස්සන ප්ලේස් වලට ඇවිල්ලා මේ වගේ ලස්සන දේවල් බලන්න පුළුවන් වෙන්නේ. ජොබ් එකක් කරන අතර අපිට ලැබෙන පුංචි නිමාඩුව පුංචි වේකේදී අපි මේ වගේ අපිට ළඟම අපිට ලොකු දුරක් නැහැ. කුරුණෑගල කියන්නේ මේ හැමෝටම ළඟයි. ඉතින් මේ වගේ ලස්සන තැන් ප්ලේස් එකකට ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න. ඉතින් ඇත්තටම ලස්සනයි. මේගොල්ලෝ ලස්සනට මෙතන නිර්මාණය කරලා ලස්සනට හදලා තියෙන මේ ප්ලේස් එක ගොඩක් ලස්සනයි. මේ අවට ගොඩක්ම ලස්සනයි. හිතට හරි සිසිලසක් දැනුණා. ඒතර මේ වැවට ගියාම හරි සීතලයි. ඒතර මේ ගොඩක්ම ලස්සනයි. මේ සුන්දරත්වය විඳින්න ඔයාලා හැමෝම එන්න මේ ප්ලේස් එකට. කුරුණෑගල වැවරවුම කිව්වම හැමෝම දන්නවා. දන්නේ නැති තැනක් නෙමෙයි. නොදන්න තැනක් නෙමෙයි. ඔයාලා ක්ලාස් යන කාලේ ඉඳලා දන්න තැනක් මෙතන. එතකොට හැමෝටම එන්න කියලා තමයි කියන්නේ. මේ හොටෙල් එකෙන් තමයි මේක කරන්නේ. එතකොට අපි ඒගොල්ලන්ටත් පුංචි උපකාරයක් ලොකු මුදලක් නෑ රුපියල් 500ක පුංචි මුදලක්. ඉතින් රුපියල් 500කට වැඩිය හිතට ලොකු සතුටක් දැනෙනවා. මේ පුංචි දරුවොත් එක්කලා බලන්න මේ දෙමාපියෝ ඇවිල්ලා ගොඩක් මේ බලන්න මේ වැවේ මේ බෝට්ටු පදින්නේ. ඉතින් මේ හැමෝටම ලොකු සතුටක් දැනෙනවා. ඉතින් ඔයාලගේ පුංචි ළමයි ඉන්නවා. ඒ කට්ටිය එක්කගෙන මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා අපි නුවරඑළියම යන්න කියලා කියන්නේ නැහැ. මොකද ඒ විදිහටම මෙතනත් හදලා තියෙනවා. ඒගොල්ලෝ ලස්සනට මේ වැඩසටහන කරගෙන යනවා. ඒගොල්ලොන්ට උදව්වක් වෙන්න ඔයාලත් ඇවිල්ලා පුංචි මුදලකින් ආධාරයක් කරලා මේ වගේ ඔයාලත් සතුටක් විඳලා යන්න කියලා තමයි කියන්නේ. බොරුවට ඇවිල්ලා මෙතන කඩල පැකට් එකක් කාලා මේ ගලක් උඩට වෙලා ඉඳගෙන ගියාට ඔයාලගේ හිතට සතුටක් ලැබෙන්නේ නැහැ දුකක් විතරයි. ඒකට මේ වගේ දෙයක් කරනකොට ඒ දුක නැති වෙලා පුංචි සතුටක් හරි ඔයාලට ලැබෙනවා. ඉතින් ඔයාලත් එන්න මෙතනට.